ආයිබෝවන් අද අපේ 6 වෙනි පාඩම විදිහට අපි අද ෂර්ට් බ්ලවුස් එකක් මහන්නයි යන්නේ. අද අපිට මේකට ඕන වෙනවා 45 පළල රෙදියාර 1.3 කාලක්. නමුත් මම අද මේක මහන්නේ අපේ අම්මට. ඒ නිසා එයා ගොඩක් පොඩි කෙනෙක්. ඒ නිසා අපි මම මේ අද මෙතනදී අරන් තියෙන්නේ 45 පළල යාර 1 කාලක්. දැන් බලමු අපි කොහොමද මේ රෙද්ද නවා ගන්න කියලා. මෙන්න මේ රෙද්ද මම මෙන්න මේ බලවාටිය එකට හිටින විදිහට බලවාටි දෙක එකට හිටින විදිහට රෙද්ද කන පිට පැත්ත උඩට හිටින විදිහට නවාගෙන තියෙන්නේ. දැන් මේ මගේ පැත්තේ තියෙන්නේ මේ බලවාටි. දැන් මුලින්ම කරන්නේ මේ ඉරට වාටියේ ඉඳලා අඟල් 3 ගානේ ලකුණු කරලා නැම්ම රේඛාවක් ඇඳ ගන්න එක. මේ රේඛාව දිගේ නවා ගන්නවා. අන්න ඒ නිසා තමයි අපි මේකට නැම්ම රේඛාව කියලා කියන්නේ. අපි දැන් මේක අඳින්න පටන් ගන්නෙ බ්ලවුස් එකේ මැද පැත්තට උරහිස එන විදිහට. ඒක නිසා මම කරන්නේ බ්ලවුස් එකේ උසට අඟල් දෙකක් එකතු කරලා සීමාවක් ලකුණු කර ගන්නවා. දැන් බ්ලවුස් එකේ උස විදිහට මම අරන් තියෙනවා 23ක්. ඒකට මම දෙකක් එකතු කරනවා. එතකොට 25යි. දැන් අපි මෙතනින් පහළට තමයි බ්ලවුස් එක අඳින්න පටන් ගන්න. දැන් මම කරන්නේ මෙන්න මෙතන මේ ලකුණු කරගත්ත 25 තිතෙන් හරස් රේඛාවක් අඳිනවා. මේකට අපි කියනවා ආරම්භක රේඛාව කියලා. මෙන්න මේ උරහිස රේඛාව ඇඳ ගැනීම සඳහා අපි කරේ මේ ආරම්භක රේඛාවේ 8හමාරක් ලකුණු කරා. ඒක සම්මත මිම්මක්. ඒ වගේම ඒ 8හමාර තිතේ ඉඳලා පහළට 1.3 කාලක් ලකුණු කරා. ඒකත් සම්මත මිම්මක්. ඊට පස්සේ මේ 1.3 කාලයි මේ නැම්ම මුදුනයි අපි යා කරගත්තා. දැන් අපි මෙතනින් මේ අත්කට අඳින්න ඕන. මේ අත්කට අඳින්න අපි උසක් ලකුණු කරගන්නවා. අපි ඒකට කියනවා රැගල් උස කියලා. ඒ රැගල් උස අපි හොයන්නේ පපුව වට මිම්ම 4න් බෙදලා. එතකොට පපුව වට මිම්ම 4න් බෙදලා රැගල් උස හොයන්නේ පපුව 36ට වඩා අඩු අයට විතරයි. පපුව 36ට වඩා වැඩි නම් ඒගොල්ලන්ගේ රැගල් උස හොයන්නේ ෂර්ට් උරහිස දෙකට බෙදලා. අම්මගේ පපුවට 31යි. එතකොට අපි 31 4න් බෙදනවා. එතකොට 7.3 කාලයි. අන්නේ 7.3 කාල අපි ලකුණු කරනවා මෙන්න මේ නැම්ම රේඛාව දිගේ පහළට. ඊට පස්සේ අපි කරන්නේ මෙතනින් හරස් රේඛාවක් ඇඳ ගන්නවා. රැගල් රේඛාව අපි මේ රැගල් රේඛාවේ ලකුණු කරන්නේ පපුවට 4න් බෙදලා අඟල් දෙකක් එකතු කරගත්ත මිම්ම. එතකොට මේ අපේ අම්මගේ පපුවට 31යි 31 4න් බෙදුනහම 7.3 කාලයි දෙකක් එකතු වුනහම 9.3 කාලයි. අපි අත්කට අඳින්නයි හදන්නේ. අත්කට අඳින්නේ අපි මේ උරහිසේ ලකුණු කරපු මිම්මෙන් අඟලක් අඩු කරලා. උරහිසේ 7හමාරක් ලකුණු කරා. ඒකෙන් අඟලක් අඩු වුනහම 6හමාරයි. ඒක මම ලකුණු කරනවා මෙන්න මේ රැගල් රේඛාවේ. ඊට පස්සේ උරහිස රේඛාවේ කෙළවරයි මෙන්න මේ රැගල් රේඛාවේ 6හමාර තිතයි අපි රූල තියලා යා කරනවා. දැන් අපි කරන්නේ මෙන්න මේ රේඛාව මැද ලකුණු කරගන්න එක. අපිට පහසුයි මේ විදිහට තිබ්බහම ටේප් එක මෙහෙම තියලා ටේප් එක දෙකට නවන්න. දැන් අපි හදන්නේ අත්කටේ වක්‍රය අඳින්න. ඒකෙදී අපි මේ මැද ලක්ෂයයි මේ රැගල් රේඛාවේ මේ කෙරවල ලකුණු කරපු ලක්ෂයයි මේ ආකාරයට හැඩ කරලා අත්කට ඇඳ ගන්න. දැන් අපි බලමු කර අඳින විදිහ. මේකට අපි ස්පෝට් කොලර් කියලා ලස්සන කොලර් එකක් දානවා. ඒකට අපි මෙයාට මේ මූලික කර තමයි අඳින්න ඕන. දැන් අපි බලමු. කර වට අරගෙන තියෙනවා අඟල් 14ක්. ඒ 14 4න් බෙදුනහම 3හමාරයි. ඒක අපි ලකුණු කරනවා පහළට. ඒ කර ගැඹුරෙන් අඟල් භාගයක් අඩු කරලා අපි ලකුණු කරනවා උරහිස රේඛාව දිගේ හරහට 3. දැන් අපි මේක වක්‍රව යන්තම් අතින් හැඩ කරලා මේක ගොඩක් හැඩ කරන්නේ නැහැ. යන්තම් මේක අතින් සම්බන්ධ කරලා කර අඳිනවා. අපි උස මිමි ටික ලකුණු කරන්න යන්නේ. ඒ උස මිමි ලකුණු කරන්නේ මෙන්න මේ කර පළලේ ඉඳලා. එතකොට ඉනට උස 14යි. ඒකට අපි එකතු කරනවා භාගයක් 14හමාරයි. බ්ලවුස් එකේ උස 23යි. ඒකට එකතු කරනවා අඟලක්
එතකොට 24යි. ඊට පස්සේ මම කරන්නේ මෙතනින් මේ හරස් රේඛා ඇඳ ගන්නවා. දැන් අපි අපේ මේ රැගල් රේඛාවේ ලකුණු කරපු මිම්ම තියෙනවානේ. අපි මේ රැගල් රේඛාවේ ලකුණු කරලා තියෙනවා 9.3 කාලක්. 9.3 කාලෙන් භාගයක් අඩු කරලා තමයි මේ ඉන රේඛාවේ ලකුණු කරන්නේ. ඒකට 9යි කාලයි. 9.3 කාලෙන් භාගයක් අඩු කරාම 9යි කාලයි. අපි ඉහළ ලකුණු කරපු 9.3 කාලෙම මේ වාටීය රේඛාවේ ලකුණු කරනවා. ඊට පස්සේ මේ ලක්ෂ ටික රූල තියලා සම්බන්ධ කරනවා. ඊට පස්සේ අංශ දිගේ අඟලක් විතර උඩට අරගෙන එතන අපි ගෙවිගෙන යන විදිහට සම්බන්ධ කරනවා. පාටියට සම්බන්ධ කරගන්න. දැන් අපි මේක ඇඳලා ඉවරයි. අපිට දැන් මේක කපා ගන්නයි තියෙන්නේ. අපි දැන් මෙතනින් කැපුමක් දාගන්න ඕන. දැන් අපි පසුපළුව කපන්න යන්නේ. මේ පසුපළුව කපන්න මේ නැම්ම පැත්ත තමන්ගේ පැත්තට හරව ගන්න ඕන. දැන් අපි මේ පෙර පළුව අරගෙන වැඩිපුර අඟල් භාගයක් එළියට පන්නනවා. පසු නැම්මට වඩා මේ පෙර නැම්ම අඟල් භාගයක් එළියට පැනලා තමයි තියෙන්නේ. ඊට පස්සේ අපි කරන්නේ පසු උරහිස රේඛාව අඳින්න. ඒ සඳහා අපි කරන්නේ අපි මේ පෙර කර පළලේ ඉඳලා අඟල් 2මාරක් ලකුණු කරනවා ඉහළට. ඒ වගේම මේ පෙර උරහිස කෙළවර මෙන්න මෙතන ඉඳලා අඟල් 2මාරක් ඉහළට ලකුණු කරනවා. ඊට පස්සේ අපි කරන්නේ මේ ලක්ෂ දෙකට රූල තියලා අපි රේඛාවක් අඳිනවා අපේ මේ පසු නැම්ම රේඛාවට වෙනකම්. දැන් අපි පසු කර අඳින්න යන්නේ. ඒකට අපි කරන්නේ මේ පෙර කර පළලේ ඉඳලා ඉහළට අඟලක් ලකුණු කරනවා. ඊට පස්සේ මෙතන මේ ලකුණු කරපු අඟලේ තිතයි මෙතන අපි ඉහළ ලකුණු කරගත්ත 2මාරේ ලක්ෂයයි අනේ ලක්ෂ දෙක මෙන්න මේ විදිහට රූල තියලා යා කරනවා. එතනින්ම හතරස් මුල්ලක් හැදෙන විදිහට හරස් රේඛාවක් ඇඳ ගන්න. ඊට පස්සේ අපි වක්‍ර කරලා පසු කාලය ඇඳ ගන්න. ඊට පස්සේ අත්කට මම අත්කට අඳින්නේ පෙර උරහිසේ කෙරවලට රූල තියාගෙන හැබැයි මේ අත්කට පැත්තෙන් මම චුට්ටක් රූල කෙලින් කරනවා. මෙන්න මේ ආකාරයට මම ඇඳ ගන්නවා. මේ මැද ඉඳලා මේ පසු අත්කට සඳහා ඇඳ රේඛාව මෙන්න මෙව වක්‍ර කරලා පෙර අත්කටේ කෙරවලට සම්බන්ධ කරනවා. දැන් අපිට තියෙන්නේ පසුපළුව කපා ගන්න. මෙතන මේ පසු කරේ මැදට කට් එකක් දාගන්න ඕන. දැන් අපි මේක කපලා ඉවරයි. දැන් අපි අත් දෙකයි කොලර් එකයි කපා ගමු. අපි අත අඳින්නයි යන්නේ. මේකදී අපි කරන්නේ අත් දෙකට මෙන්න මෙහෙම රෙදි කොටස් දෙකක් එන විදිහට අරගෙන නැම්මක් එන විදිහට දෙකට නවා ගන්නවා. දැන් ඊට පස්සේ මේ මුදුනේ ඉඳලා පහළට අඟල් 4මාරක් විතර ලකුණු කරනවා. ඊට පස්සේ එතනින් හරස් රේඛාවක් අඳිනවා. මේ රේඛාවේ ලකුණු කරන්න ඕන උරහිස දෙකට බෙදලා උරහිස දෙකට බෙදුනහම 7යි අපි මේකේ ලකුණු කරනවා. ඊට පස්සේ මේ රෙදි කොටස මෙතන මේ මුදුනයි 7 තිතයි රූල තියලා යා කරගන්නවා. මෙන්න මේ රේඛාව අපි කොටස් 3කට බෙදා ගන්න ඕන. දැන් මෙතන අපිට තියෙනවා 9ක්. මම කරන්නේ මෙන්න මේ 3 ළඟින් තිතක් තියෙනවා. නැවත 6 ළඟින් තිතක් තියෙනවා. දැන් අපි මේ පළවෙනි තිත කෙලින් ඉහළට අඟලක් ලකුණු කරනවා. ඊට පස්සේ මෙතන මේ මුදුනෙන් පටන් අරන් මේ අඟලේ තිතයි මෙන්න මේ මැද තිතයි මේ කෙරවලයි සම්බන්ධ කරලා මම ඇඳ ගන්නවා මේ අත්කටේ හැඩය. අපි මෙතන මේ මුදුනේ ඉඳලා ලකුණු කරනවා අත දිගට භාගයක් එකතු කරලා 7මාරයි. මේ 7මාර ලකුණු කරපු තැනින් හරස් රේඛාවක් අඳිනවා. ඊපස්සේ නැවත වාටිය සඳහා මම දැන් මෙතන ඉඳලා පහළට අඟල් 1මාරක් ලකුණු කරනවා. අපි ඊළඟට කරන්නේ මේ ඉහළ රේඛාවේ ලකුණු කරපු මෙම්මෙන් අඟලක් අඩු කරලා මෙන්න මේ රේඛාවේ ලකුණු කරගන්නවා. ඊට පස්සේ මෙන්න මේ රේඛාවේ කෙළවරයි එතනයි උල තියලා යා කරනවා. ඒ හැඩේම අපි මෙන්න මේ පැත්තට හැඩ කරලා වාටිය රේඛාව ඇඳ ගන්නවා. දැන් මම මේක කපනවා. අතේ මැද කට් එකක් දාගන්න ඕන. ඊළඟට අපි කරන්න ඕන මේකේ පෙර අත්කට හාර ගන්න. මම මේ පැත්ත පෙර අත්කට විදිහට ලකුණු කර ගන්නවා. කොට මේ පැත්තත් එහෙමයි.
මේක තමයි පෙර අක්කට. ඊට පස්සේ අපි කරන්නේ මේ අතේ මැද හරියට එනකොට උපරිම අඟල් භාගයක් විතර වගේ මෙන්න මේ විදිහට හැරෙනවා. මේ වයින් අපි හාරන්නේ නැහැ. මෙතනින් අයින් ඉවත් කරන්නෙත් නැහැ. මෙන්න මේ කොටස තමයි කපලා ඉවත් කරන්නේ. දැන් කොළ එක කපන්න යන්නේ. කොළ එක සඳහා ගන්න රෙදි කොටස මෙන්න මෙහෙම දෙකට නවා ගන්නවා. දෙකට නවලා ඊට පස්සේ නැවතත් ඒක අපි දෙකට නවනවා. මෙහෙම මෙතන නැම්ම මෙන්න මෙතන නැම්මක් එනවා. ඊට පස්සේ මේකෙදි අපි ලකුණු කරනවා කරවට දෙකෙන් බෙදලා. අපේ අම්මගේ කරවට අඟල් 14ක් තියෙන්නේ. එතකොට ඒ 14ට දෙකෙන් බෙදුනහම අපිට එනවා 7ක්. අන්න මේකෙදි අඟල් 7ක් ලකුණු කරනවා. ඊට පස්සේ අපි උස විදිහට ගන්නවා අඟල් 3මාරක්. එතකොට මෙතන අපි මේ අඟල් 7යි මේ 3මාරේ කොටුව සම්පූර්ණ කරගන්නවා. ඊට පස්සේ මෙන්න මේ නැම්ම රේඛාවෙ එතනින් එළියට අපි 1මාරක් විතර අරගන්නවා. එළියට 1මාරයි මේ යට ඉඳලා උඩට 3 කාලක් විතර මම ගන්නවා. අපි මෙන්න මේ ලක්ෂයන් දෙක යා කරනවා. එතන මැද හරිය වගේ ඉඳලා ගෙවිගෙන යන විදිහට අපි මේක සම්බන්ධ කරනවා. දැන් අපි කට් කරමු. මෙතන මැද කැපුමක් දාගන්න ඕන. එතකොට මේ කපපු කලර් එක තමයි. හරි දැන් මේක අපි කපලා ඉවරයි. දැන් බලමු කොහොමද මහන්නේ කියලා. දැන් අපි ෂර්ට් බ්ලවුස් එක මහගන්නයි යන්නේ. මුලින්ම අපි කරන්න ඕන මේ අතේ වාටිය දෙපාරක් නවලා අයන් කරගන්න. ඊට පස්සේ අපිට මහන්න පුළුවන්. මෙන්න මේ ආකාරයට අත් දෙකේම වාටි දෙක මහ ගන්න ඕන. ඊට පස්සේ මම හදන්නේ කොලර් එක හදාගන්න. කොලර් එක මහද්දී ඔයගොල්ලන්ගේ පොතේ අපි මෙතන A කියලා සඳහන් කරලා තියෙනවා. මෙතන B කියලා සඳහන් කරලා තියෙනවා. මේ A B දක්වා මසා ගන්න ඕන. අඟල් කාලක් විතර මෙහෙම වස් තිබ්බහම ඇති. අපි දැන් මෙතනදී මෙන්න මේ මුල්ල ඔන්න ඔය විදිහට කට් කරන්න ඕන දෙපැත්තෙම. මහපු නූල කැපෙන්නේ නැති වෙන්න මේ වැඩේ කරගන්න ඕන. අපි මේක දැන් හොඳ පිට හරව ගන්න යන්නේ. මම හොඳ පිට හරවද්දි මෙන්න මේ විදිහට ඇතුළට ඇඟිල්ල දාලා මේ මැහුම් වාසිය හරව ගන්න ඕන. එතකොට අපිට මේක හරව ගන්න ලේසියි. නවාගෙන අපිට පුළුවන් මේ විදිහට කතුරු තුඩ වගේ දාලා හදාගන්න. මෙන්න මේ ආකාරයට තමයි අපි කොලර් එක හදාගෙන තියෙන්නේ. අපිට දැන් තියෙන්නේ උරහිස් මූට්ටු කරන්න. මේ බ්ලවුස් එක ප්ලේන් බ්ලවුස් එකක් නිසා රේන්දයක් අල්ලගෙන තියෙනවා. මේක තනි ප්ලේන් බ්ලවුස් එකක් නිසා. අපි දැන් පෙරහා පසු උරහිස් මූට්ටු කරන්න යන්නේ. ඒකට මේ පසුපළුවේ හොඳ පිටට පෙරපළුවේ හොඳ පිට මේ හොඳ පිට එන්න තියාගන්න ඕන. මූට්ටු කරද්දී අපි කර පැත්තෙන් ගානට තියන්න ඕන. ඉතින් පසුපළුවෙන් වැඩි වෙනවා ටිකක්. ඒ වැඩි වෙන ටික අතපැත්තෙන් එළියට දාන්න ඕන. ඒ වගේම අනිත් කොටසත් අපි කර පැත්තෙන් ගානට තියනවා. අපි දැන් කොලර් එක අල්ලන්නයි යන්නේ. අපි කොලර් එක අල්ලනකොට අපි මේ කොලර් එකේ මැදටයි පසු කරේ මැදටයි කට්ස් දාගෙන තියෙන්නේ. ඒ කට් දෙක එකට හිටින්න තියාගන්න ඕන. අපි මේ තියාගන්නේ හොඳ පිට පැත්තේ. උණුම එකට හිටින්න තියාගෙන අපි මෙතනට පින් එකක් ගහගන්න. කොලර් එකේ මැදයි කරේ මැදයි එකට තියලා පින් එකක් ගහගත්තා. මම දැන් මේක මෙහෙම ඉස්සරහට අල්ලගෙන යනවා මෙෂර්මන්ට් එක චෙක් කරගන්න. ගියාම ඔයගලන්ට පේනවා මෙතනදී මේ කොලර් එක අඟල් 1යි කාලක් තියලා කොලර් එක නතර වෙන්න ඕන. ඊට පස්සේ මෙතන ඉඳලා මේ අඟල් 3 කොටස මෙතනින් ඇතුළට නවනවා. මේක මම මේ නවන්නේ හොඳ පිටපැත්තට. මෙහෙම ඇතුළට නවලා මම මේ ටික මහ ගන්නවා. මේක මහද්දී මෙතන ඉඳලා මෙන්න මෙතනට වෙනකන් මෙතන මේ බ්ලවුස් එකේ පටවල් දෙක තමයි මෙහෙන්නේ. ඊට පස්සේ මෙතනින් පස්සේ මෙහෙනවා බ්ලවුස් එකේ කොටස් දෙකයි කොලර් එකේ පටවල් දෙකයි. එතකොට අපි මේක මෙහෙම මහගෙන ඇවිල්ලා මම මෙතන අඟලක් විතර තියෙද්දි මේ මැහුම නතර කරනවා. ටැග් කරලා නතර කරනවා. මම මෙතනින් එහාට මෙන්න මේ කොටස මහන්නේ නැහැ. ඒ කියන්නේ අඟලක් විතර අපි මෙතන ඉතුරු කරනවා. දැන් බලමු එක මහන විදිය.
මේ බලන්න මම මෙන්න මේ කොටස ඉතුරු කරලා තියෙන්නේ මේ. දැන් ඒ ආකාරයටම අනිත් පැත්තත් මහ ගන්න ඕන. ওই විදිහටම තමයි අපි එහා පැත්තත් මහන්නේ. මෙහෙම අල්ලගෙන ඉස්සරහට යනවා මෙෂර්මන්ට් එක චෙක් කරගෙන ඊට පස්සේ මෙන්න මේ අඟල් 3 පටිය හොඳ පිට පැත්තට නවනවා. හොඳ පිට පැත්තට නවලා දැන් මේ පැත්තෙන් පටන් ගන්න මම මහගෙන යන්න හදන්නේ. එතකොට අඟලක් විතර අතහැරලා තමයි අපි මෙතන ඉඳලා තමයි මෙතනට වෙනකම් මහන්නේ. අපි කරන්නේ මෙතන මේ අපි මෙන්න මෙතන මෙහි මහලා ඉවර වෙච්ච තැනට කැපුමක් දානවා. ඒ කැපුම දානකොට මෙතන නූල කැපෙන්න කපන්න එපා. ඒතකොට මෙතනදී අපි කට් කරන්නේ මේ අපිට තියෙන මෙතන පටවල් 4ක්. ඒ කියන්නේ කොලර් එකේ පටවල් 2යි බ්ලවුස් එකේ පටවල් 2ක්. ඒ පටවල් 4ම කැපෙන විදිහට තමයි මේ කැපුම දාගන්න ඕන. එහා පැත්තෙත් ඒ විදිහම තමයි මේ මහල ඉවර වෙච්ච තැනට කැපුමක් දාගන්න. ඊට පස්සේ අපි මේක හොඳ පිටට හරව ගන්නවා. ඔන්න ඔය විදිහට තමයි මේක තියෙන්නේ. එහා පැත්තත් ඒ විදිහම තමයි. ඔන්න ඔය විදිහට අපි හොඳ පිටට හරවලා මේ කොටස මහ ගන්නයි යන්නේ. දැන් මේකේ මහදී අපි මේ පින් එක අයින් කරන්න ඕන. පින් එක අයින් කරලා මේ මෙන්න මේ කොලර් එක අපි ඔන්න ඔය විදිහට දෙපැත්තට කරනවා. දෙපැත්තට කරලා බ්ලවුස් එකයි කොලර් එකේ එක පටකුයි මූට් කරගන්න යන්නේ. මම මේක මහනකොට මේ කොලර් එක ඇතුලෙන් තමයි මහන්නේ. ඔන්නම කොලර් එක ඇතුලෙන් තමයි මහන්නේ. දැන් අපි මහන්න පටන් ගන්න ඕන කට් එක දාපු තැන ඉඳලා. මෙන්න මේ කට් එක දාපු තැන ඉඳලා මෙහෙම මහගෙන එන්න ඕන. මේක අපි මහනකොට බලන්න ඕන මේ පසුපොළුවේ මැදයි කොලර් එකේ මැදයි අපි දැන් අපි මේක මහගෙන ඉවරයි. දැන් කොලර් එක අපි එක පටක් අල්ලගෙන ඉවරයි. ඊට පස්සේ මේ මැහුම් වාසිය තියෙනවනේ. අපි කොලර් එකේ ඇතුළට දානවා. ඇතුල් පැත්තට දාලා කොලර් එකේ අනිත් කොටස මැහුම් වාසිය මෙන්න මෙහෙම අඟල් කාලක් නෙපිටි මේ අඟල් කාල නවලා මේ නූල උඩට තියා ගන්න ඕන. මේ නූල උඩට තියා ගන්න ඕන. ඒ වගේම මෙතනත් මෙන්න මෙතන අපි අර අඟලක් අතෑරියේ. අන්න ඒ කොටස මේක මෙහෙම උඩට අරගෙන මෙන්න මේක කොලර් එකේ ඇතුළට දානවා. කොලර් එකේ ඇතුළට දාලා මෙතන මැහුම් වාසිය අඟල් කාල නවා ගන්න. ඒක නවන්නේ මේ නූල උඩට. ඔන්න ඔය නූල උඩට නවාගෙන අපි මේ අයින දිගේ මහගෙන එනවා. මෙතනත් එහෙමයි. මෙතන මැහෙද්දි මෙන්න මේ කොටස ඇතුළට දාගෙන ඉවර වෙලා මෙතනත් මැහුම් වාසිය අඟල් කාල නවාගෙන මේ ටික මහගෙන එනවා. මෙන්න මේ ආකාරයට අපි දැන් කොලර් එක මහගෙන ඉවරයි. මේ පැත්තෙන් බලනකොට මහපු මැහුම ගිහිල්ලා තියෙන්නේ මේ කොලර් එක උඩින්. දැන් කොලර් එක අල්ලලා ඉවරයි අපි. දැන් හදන්න අත් දෙක මහගන්න. මෙතනදී මේ පසුපොළුවේ මම කියවනේ පොඩ්ඩක් වැඩි වෙනවා කියලා. අන්නේ වැඩි කොටස අපි කට් කරලා දාන්න ඕන. මේක ගෙවිගෙන යන විදිය මේ අත්කටේ හැඩේ තියෙන විදිහට මේ ගෙවිගෙන යන ආකාරයට මේක කපලා ඉවත් කරන්න. දෙක මේ විදිහයි දෙපැත්තම අපි ආකාරයට කරගන්න ඕන. බලන්න මම කපනකොට මේ ගෙවිගෙන යන විදිහට මේක කට් කරනවා. ඊට පස්සේ මෙන්න මේ කිහිලි කට දෙක එකට අල්ලලා එහෙම තියාගන්න. තියාගෙන අපි මේක මෙහෙම ගානට හදාගෙන මෙතන උරහිසේ මැද තමයි මෙතන. මේ ජොයින්ට් එක නෙමෙයි අපි උරහිසේ මැද විදිහට ගන්න. මෙන්න මෙතන අන්න උතන අපි කට් එකක් දාගන්න. එහා පැත්තට ඒ විදිහටම කැපුමක් දාන්න. හරි අපි මේක මහන්න කලින් අත් කටට මේ අත සමානව තියෙනවද කියලා බලන්න ඕන. අපි මේක චෙක් කරලා කට් කරලා තියෙන්නේ උනාට මේක වඩා හොඳයි මෙහෙම බලන එක. මෙන්න මෙතන මේ මැදට මේ මැදත් මේ කෙරවලට අතේ මෙතන කෙරවලත් සමානව තියෙනවා නම් ගැටලුවක් නැහැ. මේ අත එතකොට අපිට ගන්න පුළුවන්. ඒක තමයි උරහිසේ මැද. මේ මැදට ඒ අතේ මැදෙන විදිහට තියලා තමයි අපි මහ ගන්න ඕනේ. මහද්දී කලින් අපි බලන්න ඕන වැදගත්ම දෙයක් තමයි ඔයගොල්ලන්ට මතක ඇති අපි අර අතේ පෙරපළුව වැඩිපුර හාරගත්තා. එතනදී අපි පෙරපළුව මෙහෙම කතරයක් දාලා මාක් කරගත්තනේ. අන්නේ පෙරපළුවේ කතිර දාපු පැත්ත. ඒක
පෙර පළුවට එන්න ඕන. බ්ලවුස් එකේ පෙර පළුවට තමයි අහු වෙන්න ඕන. අපි අත අල්ලනකොට පුතේ ඔයගොල්ලන්ගේ අතේ මැද අපි මෙතන කට් එකක් දාලා තියෙනවනේ. මෙන්න මේ අතේ මැදයි මේ උඩහිසේ මැදයි මේ කට්ස් දෙක එකට තියලා පින් එකක් ගහගන්න. ඊට පස්සේ අපි මෙතන ඉඳලා මහන්න පටන් ගන්නවා. දෙකම අල්ලලා ඉවරයි. ඊපස්සේ අපිට තියෙන්නේ අංශ මහන්න. අංශ මහනකොට හොඳ පිට තියලා මේ අත අගින් අපි මෙහුම් වාසි අඟල් භාගයක් තියාගෙන මෙතනදී අපි මේ අතේ මෙහුම් වාසිය බ්ලවුස් එකේ කඳ පැත්තට දාගන්න. මෙතනදී මම ඕපන් එකක් තියාගන්නවා. මේ අඟල් 5ක් විතර වගේ වෙන මම මේ ඕපන් එක තියාගන්නවා. ඊට පස්සේ මේ ඕපන් එක මහ ගන්න යන්නේ. මේ ඕපන් එක මහනකොට මෙන්න මේ මැහුම් වාසිය දෙකට නවලා මෙහෙම නවා ගන්නවා. නවාගෙන ඉවර වෙලා මේ විදියට මහගෙන යන්නයි තියෙන්නේ. අපි දැන් මේ විවරේ පහු වෙනකම් මේක මහ ගන්නවා. මහගෙන එතනදී මේ ඉදිකට විවරේ පහු වුණාට පස්සේ ඉදිකට යට තියලා පුට් එක උඩට උස්සලා මේක මේ පැත්තට හරව ගන්න ඕන. හරවගෙන මෙන්න මේ පැත්තේ මැහුම් වාසියත් අපි නවලා හදා ගන්නවා. නැවත මෙන්න මේ ටික අපි පරිස්සමට මහ ගන්න ඕන. ඔන්න විදිහට මහ ගත්තා. පුට් එක උඩට කරා. නැවත මේ පැත්තට හරවගෙන ওই ටික මහගෙන යන්න. යන්නේ මේකට මම අඟලක් විතර වාටිය අඟල් භාගයක් හෝ අඟලක් තියාගන්න පුළුවන්. මම මේකදී අඟලක් විතර වාටිය නවාගෙන මේක පාරක් නැවුවා. නැවත එක පාරක් නවලා. ඒ කියන්නේ සම්පූර්ණ අඟලක් විතර වගේ නෙවෙන්නේ. නවලා මම මේක මහගන්නවා.